ඇත්තටම නදුන්ස කියලා දීපු දේවල් එක්කලා ඒ එක්ස්පීරියන්ස් අරගෙන දරුවට මේ දරුවගේ මනස මුලින්ම අපි සංවර කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට දරුවොත් එක්ක කටයුතු කරනකොට මේ දරුවන්ව ගොඩක් අට අපි පෙරපාසල් ගුරුවරු නිසා ඇත්තටම ආදරයෙන් තමයි යාළව රැක බලා ගන්න ඕනේ. ඉතින් යාළට ආදරය දුන්නාම මොන විදිහේ මොන දරුවෙක් වුණත් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මගලන් දැන් මේ අවුරුද්දේ කියන්නේ අධික්‍රියාකාරී කියන දරුවෝ 3 දෙනෙක් ආවා. ඉතින් මේ 3 දෙනාම එක තප්පරයක් එක දරක තියාගන්න බෑ ඒගොල්ලන්ව. තමයි එහෙම තියලා අනිත් පැත්ත හැරෙනකොට ළමයා නැහැ. ඉතින් ඒ වගේ ලොකු මේ ගැටලු ටිකක් ආවා. ඊට පස්සේ එයාට ඉතින් ඇත්තටම නදුන්ස කියලා දීපු දේවල් එක්කලා ඒ එක්ස්පීරියන්ස් අරගෙන දරුවට මේ දරුවගේ මනස මුලින්ම අපි සංවර කරගන්න ඕනේ. ඉතින් එයාට අර පුංචි මනස සංවර වෙන විදිහේ ඇක්ටිවිටි එකතැනක තියලා වෙලා කරලා වෙලා ඒගොල්ලන්ගේ මනස සංවර කරයන් පස්සේ දරුවෝ ටික කන්ට්‍රෝල් වෙලා එකතැනක ඉඳගෙන වැඩක් කරන්න පුළුවන් විදිහට කොලයක් කිරන්න පුළුවන් විදිහට එකතැනක ඉඳගෙන ඒ වගේ දැන් මේ වෙනකොට ඒ දරුවෝ ඇත්තටම දැන් මාස 8ක් වෙනවන් දැන් පෙරපාසලේ මේ වසරේ එතකොට මේ මාස 8ට ලොකු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ව එකතැනක තියාගෙන වැඩක් කරන්න පුළුවන් ඒ වගේ දෙමාපියන්වත් දැනුවත් කළා දෙමාපියන්ටත් පොඩි ඇක්ටිවිටි කරන්න කියලා වෙලා ගෙදරදී ඒගොල්ලන්ගේ මේ මනස සංවර වෙන විදිහේ එහෙම කළා වෙලා ඒ දරුවන්ව කන්ට්‍රෝල් කරගෙන දැන් ඇත්තටම ලොකු ඩෙවලොප්මන්ට් එකක් ලැබලා තියෙනවා. ඉතින් අපි පුංචි දරුවන්ට හැමතිස්සෙම ආදරය තමයි පෙන්වන්න ඕන. අපේ පුංචි හග් එකකින් ඒගොල්ලන්ව ගොඩාක් මේ සංවර කරගන්න පුළුවන්. ඒවන්ට ආදරේ පෙන්වුවාම ඒගොල්ලෝ මාන විදිහට සංවර වෙන දරුවෝ ටිකක් ඉතින්. ඒක නිසා අපි හැමතිස්සෙම අපි දෙවෙනි අම්මා කියලානේ කියන්නේ. ඒකින්ද ඉතින් ඒ දෙවෙනි අම්මා විදිහට අපේ ආදරේ දීලා අපි අපේ දරුවන් යහපත් සමාජයකට අරගෙන යන්නයි ඕනේ.